හායි යාළුවනේ ඔන්න අදත් අපි වෙනද වගේම බස් වීඩියෝ එකකින් හම්බ වුණා. ඉතින් මම මේ ප්‍රොෆයිල් එක හදන ගමන් ඉන්නේ. මේක ඇත්තටම පට්ට බස් ගේම් එකක් යාළුවනේ. අපිට ගන්න තියෙන ඔය බස් තමයි ලංකාවේ දම් රැජින කෝබියෝ ඒ වගේ බස් ගන්න බෑ මේක පිටරට එකක්. පිටරට ගේම් එකක්. අපි දවසේ තියෙන $50 ගමු. අපිට තව තියෙන රතු පාට බස් එකක් මම ඊළඟ වීඩියෝ එකෙන් ගේනවා. ඔයාලට මම ගාව 12000 ගානක් තියෙනවා. 12000 ගානෙන් බස් ඔක්කොම හරි ගන්න පුළුවන්. ඊළඟ වීඩියෝ එක වෙනකන් හිටියම ඔයාලා කැමති බස් එකක් මේකේ කමෙන්ට් කරගෙන යන්න. කැමති පාටක මම ඒක ඊළඟ වීඩියෝ එකේදී අරන් දෙන්නම්. 12200 මේ රවුන්ඩ් එක පැන්දායින් පස්සෙත් අපිට සල්ලි හම්බෙනවා. ඉතින් අපි බලමු. යාළුවනේ සෝරි සමහර තැන්වලදී ශබ්ද ඇහෙනවා. ඉතින් ඒකට මට කරන්න දෙයක් නැහැ. මේ අපේ රටට හොදටම වැස්ස. මේ ඒකින්ද එක ශබ්ද ඇහෙනවා ගණන් ගන්න එපා. ඉතින් මේ ඕෆ් රෝඩ් එකේ වැස්ස යද්දි මොකක් හරි අවුලක් වෙනවා යාළුවනේ. ගිය පාරකෙත් අවුලක් වුණා. බලමු මේකේ අවුලක් වෙයිද කියලා. මේක අපිට යන්න තියෙන පාර පෙන්වන්නේ. පාර පෙන්වන්න බැරි වුණා. මේ දැන් නග්ගගෙනනේ තියෙන්නේ. නග්ග ගත්ත නැත්නම් ඉතින් අපිට යන්න පුළුවන්. නග්ග ගත්තම හැබැයි ඩොලර් ටිකක් හම්බෙනවා අපිට. ඔය පේනවා ඩොලර් 20ක් හම්බෙනවා එක මිනිහෙක් නැග්ගයින් පස්සේ. දැන් අපිට යන්න තියෙන්නේ එක සද්ද ඇහෙනවා. මට මේක රෙකෝඩ් කරන්න තරම් මේ නිශ්ශබ්ද දැනක් නැහැ. ඉතින් යාළුවෝ තැනින් තැන මේක නාත්ත තමයි කරන්න වෙන්නේ. මම දැන් දෙපාරක් විතර නැවැත්තුවා. මට මේ කැමරාව දාගෙන යන්න ලේසි. මම කලින් පැදපෙකේ ඕෆ් රෝඩ් එකේ මේ වැස්සේ යද්දි මේ මගේගේ පාර පෙන්වන්නේ නැහැ. බලන්න මේකේ පාර පෙන්වන්නේ කියලා. කෙලින්ම යන්න තියෙනවා නම් අවුලක් නෑ යාළුවනේ. කෙලින්ම යන්න පුළුවන්. මේකේ 3 මං හන්දි හම්බෙනවා. 4 මං හන්දි හම්බෙන්නේ නැහැ. අතනින් හැරෙන්න කියලා දාලා තියෙනවානේ. බලමුකෝ. මේක නම් හරියයි. කියන්න බෑ යාළුවනේ. මේ දවස්වල මේ ෆෝන් එකට මාර අවුලක්. මේක ඕෆ් රෝඩ් එකේදී පොඩි ජොලියකුත් තියෙනවා. මෙන්න මේ හරියද? බලමුකෝ. ඉතින් යාළුවනේ ඉතින් ටිකක් දැන් ඔයාලට කලින් කිව්වේ වැඩි ගණන් ගන්න එපා. අම්බෝ සමහර වංගු තියෙනවා අම්බෝ. උන් ඔතන. අර පෙන්නන්නේ. හරියන්නේ නැහැ යාළුවනේ. වෙන එකකට යන්නේ. මේක පෙන්නන්නේ නැහැ. හරියන්නේ ඒකට. හොම් යන්න වෙනවා. අපි වෙන එකක් තෝරගමු. කෝ බස් එක? බලමු ස්ටාර්ටබල්. ඊත් නෑනේ බස් එක. ඒ බස් එකත් ආරතක අපි ගාව 12200ක් තියෙන වුණාට. අපි බලමු සෙලෙක්ට් කරලා පදිදි බස් එක ඕනේ නෑනේ. ඒනේ බස් එක. අපි රූල් සිටි එකක් පදිමු. ඒකේ මුල් ටික හෙන චුට්ට දුර යාළුවනේ තියෙන කරන්න දෙයක් නෑ. අද වීඩියෝ එකේ අවසන් කරලා යන්න ඕනේ. හරි නෑ නැත්තම්. අපි සනි තෝරගමු.
අපිට මුලින්ම මේක පෙන්නනවා යාළුවනේ මෙයාලව දාන්න ඕන තැන එතන පසුබිම ඔය ඔතන නිල් පාට කොටු වලට තමයි අපි දාන්න මුලින්ම බස් එක ගේන්න ඕන නවත්තලා තියෙන තැනේද එන්ජින් එක ස්ටාර්ට් කරා මට ලේසි වුණේ කැමරාවෙන් පදින්න අනිත් ඒවාට වැඩිය හුරුයි ඕක මාර ලේසි මෙන්න මේ වගේ රූල් සිටි එකේ නම් ඔය වගේ දකුණට ඉස්සරහට කියලා පෙන්නනවා අර ඔෆ් රෝඩ් එක පදින්න ආස වුණත් ඉතින් හරියන්නේ නැහැ ඒකේ මේ දාන්නේ නැහනේ ඉස්සරහින් වමට හැරෙන්නලු මේකෙන් මැසේජ් එකක් එනවා වමට දකුණට කියලා ඔයකින් ටර්න් ලෙෆ්ට් කියලා මැසේජ් එකක් ආවා ඒක ඔෆ් රෝඩ් එකේදී එන්නේ සමත් වෙනවා ඔය තියෙන අපිට නග්ග ගන්න තියෙන එක නග්ග ගමු දොර ඇරියා කට්ටිය නග්ග ගමු එක්කෙනෙක් නග්ග ගත්තාම ඩොලර් 20ක් හම්බෙනවා දැන් ඩොලර් 80ක් හම්බ වුණා මේකේ පිරිම කිලෝමීටර් 80 ඔය යට තියෙන කහ පාට තීරුව පිරෙනකන් යන්න පුළුවන් පල්ලම් වලදී කිලෝමීටර් 110ක් උගුරක් බැලඳු වෙලා යාළුවනේ වමට යන්න මේ පෙන්නවා කෙලින්ම යන්න ගියලා ඔය කිලෝමීටර් 80 පොඩි අර ඉස්සරහින් තියෙන බස් මෙතන නේද අයියෝ යාළුවනේ චුට්ට දුරයි අවුලක් නෑ මොනවා කරන්නද අන්න එහෙනම් ඉතින් වීඩියෝ එක ඉවර වෙන්න ළඟ දොර ඇරියා එහෙනම් ඉතින් බයි තවත් වීඩියෝ එකකින් හම්බ වෙමු